ඔන්න අපි ගොඩක් දවස් ඉඳන් කරන්න බලන් හිටපු වැඩක් කරන්න පුළුවන් වුණා. ඒ තමා පාරේ ඉන්න සත්තුන්ට කෑම ටිකක් දෙන එක. ඉතින් කොහෙද ලෑස්ති කරන්නේ? අපේ ගෙදර චන්දි දෙන්නගෙන් බේරිල්ලක් නැහැ. ඒත්වත් දෙන්න බෑ. එයාලට දෙන්නේ වට්ටක්කයි මාළුයි විතරයි. ඔන්න ඉතින් අපි පළවෙනි කෙනා හම්බුණා. එයාට හොඳට බත් දෙක බෙදලා දුන්නා. පොට්ට ඉව කරන් ඇවිල්ලා පොඩි වටේකුත් කැරකිලා තමයි ආයි එයා කන්න පටන් ගත්තේ. ටික කනවා. එයාලා මිනිස්සුන්ට හරි බයයි. ළඟට එන්න බයයි අපි කරදරයක් කරයි කියලා. ඊට පස්සේ ළඟම තව කුක්කෙකුත් ආවා. එයාටත් බෙදලා කෑම ටිකක් දුන්නා. අර ආවා පහු ඒකටම වැඩිපුර දුන්නද බලන්න වෙන්නේ නැති. අනේ ඉතින් එයා චුට්ට ලඟ වෙලා කෑවා. මෙන්න ඉතින් තව එක්කෙනෙක් එනවා. ඔන්න ඔහොම ඉතින් ටික ගොඩාක් කුක්කන්ට කෑම දුන්නා. එයාලා ගොඩාක් බඩගින්නේ හිටියේ. ඒත් එයාලා මිනිස්සුන්ට හරි බයයි. වාහනයක් එද්දී ඉක්මනට දුවලා හැංගෙනවා. ආයි වාහනේ ගියාට පස්සේ ඇවිල්ලා කාලා යනවා. අපි තව කට්ටිය හොයන් තව දුර ගියා. ඔන්න ඉන්නවා. අනේ පව් එයාලා මිනිස්සුන්ට හරි බයයි. ළඟට එන්නේ නැහැ. මෙයාලා නම් බඩගින්න ඉවසන්න බෑ වගේ. වාල්දිය පෙරලගෙන කන්න හැදුවේ. හරි ආදරණීයයි. බලන්න එයා ළඟට ඇවිල්ලා අපිට වඳිනවා. ඉවසන්න හැමෝටම කෑම දෙනවා බව්වෝ. ගොඩක් බඩගිනි වෙලා එයාලට. තව බත් තියෙනවා. අපි තව දුර ගියා මාළඹේ පැත්තට. ඔයාලට පේනවද ඈත පුංචි ලයිට් දෙකක්වත් තියෙනවා. ඔන්න පාර පැනලා එනවා ඒ ලයිට් දෙක. අපේ පැත්තට ටික ආවා. අර පැනලා පුංචි ලයිට් දෙක. ඉතුරු බත් ටික ඔක්කොම ඒ කුක්කට දුන්නා. එයා ගොඩක් බඩගිනි වෙලා හිටියේ. අපි ඉතින් අපේ වැඩේ ඉවර කරලා පුදුම සතුටකින් ගෙදර ගියා. ආයෙත් ඉක්මනට දවල් වරුවක මේ වැඩේ අරගෙන එන්න. අපි